ඔබ ආයිබෝවන් කියා පිළිගන්නවා චතුර SLMT වෙතින්. මම අදත් ඔබට විශේෂිත වූ වැදගත්ම වන වීඩියෝයක් කරගෙන ආවේ. ඒක තමයි මෙන්න මේ වගේ රීචාර්ජබල් ස්කූටර් එකක්. කියන්නේ මේක charge කරලා ඉවරලා අපිට පදින්න යූස් කරන්න පුළුවන්. මේකේ ෆෝල්ඩ් එකක් තියෙනවා. මෙන්න මේක තමයි ස්ටාර්ට් කරාට පස්සේ ඔය වගේ එලාම් එකක් වැටෙනවා 18 කියලා. කියන්නේ charge වෙන්නෙත් නැහැ. ඒකට හේතුව තමයි මම හොයන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක මම ඔබටත් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේක කොහොමද මේ වගේ ෆෝල්ඩ් එකක් ආවොතින් හදාගන්න කියලා. ඒක හන්ද වීඩියෝ එක අවසන් වෙනතුරු අනිවාර්යයෙන්ම බලන්න, මැදින් බලන්න නැතුව අවසන් වෙනතුරු. දැන් මම ඔන්න ඔක ගලව ගත්තා. මෙන්න මේ වගේ පාර්ට්ස් ටික වෙන වෙනම මම ගලවලා අයින් කරගත්ත. ඕක ඇතුලේ තියෙන්නේ ඔන්න ඔය ටික තමයි. මේක තමයි මේන් PCB එක සර්කිට් එක. ඒක තමයි. ඕකෙන් තමයි කොහොම කාර්ය වෙන්නේ. දැන් මම ඔන් කරලා පෙන්නන්න ඔබට. ආයෙමත් ඔන්න ඕක තමයි ෆෝල්ඩ් එක. ඕක එන්නේ සාමාන්‍යයෙන් මොකක්ද කියලා ඔබට ඉදිරියේදී කියලා දෙන්නම් මම දන්න ෆෝල්ඩ් එක මොකක්ද කියලා. දැන් එකපාරට ওই ෆෝල්ඩ් එක හොයාගන්නත් අමාරුයි. මේ වගේ එලාම් එක වැදෙන මෙතන ඉන්ඩිකේට් කරන මේ සර්කිට් එක දැක්ක. ඒක නිසා අපි මේ ෆෝල්ඩ් එක දැන් ඉස්සරලා ඕක ෆෝල්ඩ් දෙක තුනක් එන්න පුළුවන් ඔය එලාම් ඔය විදියට බැලුවට පස්සේ. ඒක හන්ද හරියටම කන්ෆර්ම් කරගන්න පුළුවන් ඉස්සරලා පෙත්තමේ. නැත්තම් සර්කිට් එකේ වෙන්න පුළුවන්, නැත්තම් මේ බැටරිය වල වෙන්න පුළුවන්, නැත්තම් ටච් සිස්ටම් එකේ මෙතන වෙන්න පුළුවන්. මොකක්ද කියලා අපි හරියටම හොයාගන්න නම් ඉස්සර ප්‍රථමයෙන් ඔන්න මම මේක ඔබට හඳුනනවා. මේක තමයි ඇතුලේ තියෙන එක බැටරිය. මේක ඇතුලේ තියෙන්නේ. මේකේ බැටරි දෙකක් තියෙනවා. මේක බැටරිය සවුත් වුණාට පස්සෙත් ඕක වෙන්න පුළුවන්. බැටරිය කියන්නේ charge වෙන්නේ නැතුව ඒ කියන්නේ අපි charge කරාට charge වෙන්නේ නැත්තම් ඒකත් ෆෝල්ඩ් එකක් වෙන්න පුළුවන්. නැත්තම් මේක අනිත් බැටරිය. ওই බැටරි දෙකම මේක තමයි අර එළියෙන් ගෙඩිය වගේ පේන්නේ. ඒක එළිය තියෙන බැටරිය. මේ බැටරි දෙකම charge වෙනවා. charge වුණාට පස්සේ තමයි අපිට මේ ටයිමින් එකක් තියෙන ටයිම් එක අනුව යූස් කරන්න පුළුවන්. මේක අර ඩිස්ප්ලේ එකෙත් පෙන්වන ෆුල් බැටරි charge වුණාට පස්සේ දැන් ඔන්න වෙන්නේ නැහැ. බැටරි ගලවලානේ මම තියෙන්නේ. හරිද? දැන් මම ඉස්සෙල්ලා දැන් මේ බැටරි දෙකක් තියෙනුනේ මේකේ. දෙකම මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලා ගන්න තමයි ඉස්සෙල්ලාම හිතුවේ. ඒක ඉස්සෙල්ලා ඒක බලාගත්තට පස්සේ සර්කිට් එකේ ෆෝල්ඩ් එකක්ද කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රථමයෙන් මම මේක චෙක් කරන්නේ බැටරියේ ෆෝල්ඩ් එකක්ද, බැටරිය charge වෙන්නේ නැද්ද? ඒක අහන්න. දැන් මම මේක මේ ඔය සර්කිට් එකට තමයි මේක සෙට් වෙන්නේ. දැන් මේ පැත්ත සෙට් වෙන්නේ මෙන්න මේ බැටරියට. දැන් එළියෙන් තමයි ඔය සොකට් එක තියෙන්නේ. ඊට පස්සේ මේකට මේ සොකට් එකට මේක සෙට් වෙනවා. ගානට මම මේක ඔබට ගහලා ඉවර වෙලා පෙන්නන්නම් මේ විදියට. මේ සර්කිට් එකට සප්ලයි එක දීලා එතනින් කොහොමද කියලා. එතකොට ඒ බැටරිය විතරක් ගහලා බලමු අපි. එතකොට අර බැටරිය ෆෝල්ඩ් එකක් වෙන්නත් පුළුවන්, මේකේ වෙන්නත් පුළුවන්. මේකෙත් ඒකද කියලා එන්නේ බලමු අපි ඔන් කරලා. ඒත් ඒකම තමයි එන්නේ. ඒත් අර ෆෝල්ඩ් එකම තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ දෙකම බැටරි දෙකේම ගැහුවත් අපි ඒ ෆෝල්ඩ් එකෙන්. එහෙමනම් මොකද්ද වෙන්න පුළුවන්? සර්කිට් එකේද බැටරියේද? දැන් ඉස්සරලා අපි ඕක එහෙම කරමු. දැන් මේ බැටරි දෙක අපිට චෙක් කරගන්න පුළුවන් කොච්චර මේකෙන් වෝල්ටේජ් එකක් අවුට් වෙනවද, දැන් charge එක කොච්චර තියෙනවද කියලාත් අපිට බලා ගන්න පුළුවන්. දැන් ඒකට නම් ඉතින් ඔබට මීටරයක් තියෙන්න ඕන. මීටරයක් through DC වෝල්ටේජ් එක චෙක් කරගන්න පුළුවන්. මගේ ළඟ DC වෝල්ටේජ් එක චෙක් කරගන්න පුළුවන් මෙන්න මේ මීටර එකේ. මේකෙන් ධන ඍණ හරියට බලා ගන්න ඕන. බලාගෙන තමයි මේක මේ චෙක් කරගන්න ඕනේ.
අන්න මේ බැටරිය අග්‍ර දෙකට තිබ්බට පස්සේ මෙන්න පෙන්වන්නේ 7.39ක් විතර පෙන්වනවා. ඒ කියන්නේ බලමු මේකෙත් දෙකේම එක සමානව තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ මේකේ මේ charge එක මදි. බැටරි දෙකම එක සමාන වෝල්ටේජ් එකක් තියෙන්නේ මේකට. සාමාන්‍යයෙන් පෙන්වනවා 30 ගාණක්වත් තියෙනවා මේකෙන් බැලුවට පස්සේ. ඒක හන්ද මම හිතන්නේ මේ බැටරිය charge වෙන්නේ නැත්te බැටරිය ඒ කියන්නේ සවුත් වෙලාද කියලා. සවුත් වුණාමත් වෙන්න පුළුවන්. ওই ෆෝල්ඩ් එක ওই ලාම් එක වෙන්න පුළුවන්. ඒක නිසා මේක අපිට හරියටම චෙක් කරගන්න නම් අමාරුයි. මොකද දන්නවද? මෙන්න මේ විදියට සොකට් එකක් අරගෙන ඉවර වෙලා හදාගත්ත මම පිටින් දෙන්න. ඒ කියන්නේ සමහර වෙලාවට බැටරිය ඩෙඩ් වුණා බැටරිය charge වෙන්නේ නැති වුණාට පස්සේ අන්තිමටම බැස්සට පස්සේ මේක charge කරගන්න අමාරුයි. එහෙම ෆෝල්ඩ් එකකුත් තියෙන මේ සයිකල් වල. හන්ද අන්තිමට charge එක බැස්සත් අමාරුයි. දැන් මම මේක බැහැලා තියෙන්නේ ගොඩක්. ඒක හන්ද දැන් මේ සර්කිට් එක through මේක charge කරගන්න පොඩ්ඩක් අමාරු තත්ත්වය වගේ තියෙන්නේ. ඒක හන්ද මම මෙන්න මේ විදියට කනෙක්ෂන් එකක් පිටින් දෙන විදියට හදාගත්තා. හැබැයි මම මේ සොකට් එකක් නැති හන්ද මේ විදියට ඇතුලේ තියෙන බැටරිය ඉස්සෙල්ලා charge කරගන්න. පිට එකට ඉස්සෙල්ලා ඇතුලේ එක තමයි charge කරගන්න ඕනේ මේක. මැනුවල් charge කරගන්න එක පොඩ්ඩක් සේෆ්ටි මදි. දැන් මේ සේෆ්ටිය තමයි මේක. මේකෙන් තමයි charge වුණාට පස්සේ cut off වෙන්නේ. දැන් මේකට මුකුත් නැතිව තමයි මම මේ ඩිරෙක්ට් සප්ලයි එක දෙන්න. දැන් ඔතන ඔය මම යතුරු කටුව ගහගත්තේ මෙතන සොකට් එකක් නැති හන්ද ගෑවෙන්නේ නැති වෙන්න. ඒක පරිස්සමෙන් වැඩේ කරගන්න. නැත්තම් ෂෝට් නොත් එහෙම charger එක පිච්චෙන්න පුළුවන්. ඒක ඊට වඩා භයානක වැඩක්. ඒක හරි කල්පනාවෙන් කරගන්න ඕන. දැන් මම මේක ෆෝල්ඩ් එක හරියට මොකක්ද කියලා දැනගන්න තමයි මේ විදියට කරගන්නේ. දැන් කොළ පාට බල්බ් එක පත් වෙලා තියෙන්නේ. මේ ගැහුවාම රතු පාට පත් වෙනවද බලමු. රතු පත් වෙනවා. ඒ කියන්නේ මේ බැටරිය දැන් charge වෙන්න පටන් ගත්තා. හැබැයි මේක ළඟ ඉඳලා සාමාන්‍යයෙන් ටයිම් එකක් ඔප හිතා ගන්න විනාඩි 15ක් විතර වගේ ඩිරෙක්ට් නේ ඔක තියෙන්නේ දැන්. විනාඩි 15ක් විතර charge කරලා බලන්න සාමාන්‍ය ටිකක් charge එක ඇල්ලුවාද කියලා. ඒකත් මම ඔබට පෙන්වන්න charge වුණාට පස්සේ ඊට අමතරව ඕක charger එකත් චුට්ටක් හත් වෙන්න ගන්නවා. එතකොට අපිට හිතා ගන්න පුළුවන් charge එක අල්ල යනවා කියලා මේකට. දැන් මේ සොකට් එක හරියටම කනෙක්ට් කරගන්න, ෂෝට් කරගන්න නම් එපා. මේ අනිත් එක තමයි දැන් මම මෙන්න මේ සොකට් වල ෂෝට් ඒ කියන්නේ මේ ඔක්සයිඩ් බැඳිලා එකට එකතු වෙලා තියෙන්න පුළුවන්. ඒවත් පොඩ්ඩක් කන්ටැක්ට් ක්ලීනර් එහෙම ගහලා පොඩ්ඩක් මොනවා හරි නැත්තම් අඩුම ගානේ ඕඩි කරන්ට් එකකින් හරි පිහිටා ගන්න බලන්න ඒක සොකට් එක. ඒ කියන්නේ ඔක්සයිඩ් එක තිබුණොත් ඒ ෂෝට් කරලා ටක් ගාලා බැටරිය බහිනවා. එතකොට charge එක හිටින්නේ නැහැ ඒක වෙනවා. දැන් මෙතන තමයි මෝටරේ තියෙන්නේ මේක ඇතුලේ. ඕකේ සත් දෙන්න පුළුවන්. එනකොට රේසර් ගහන්න පුළුවන්. මම මේ පිළිබඳව අපි ඉදිරියේදී කියලා දෙනවා රේසර් ගහනවා නම් මේ මෝටරේ ගලවන විදිය එතන. නැත්තම් මේ මෝටරේ සවුත් වෙන්න පුළුවන්. මෝටරේ තියෙන තැන. ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. මේක තමයි මේන් සර්කිට් එක. ඒක අනිත් බැටරිය. ওই පාර්ට්ස් ටික තමයි ඔතන තියෙන්නේ. ඔතන ওই ගලව ගන්න ගියාට පස්සේ පොඩ්ඩක් අමාරුයි. හරියට ගලව ගන්න ඕන. ඊට පස්සේ හවි කරගන්න ගියාට පස්සෙත් අමාරුයි. ඒකත් හරියට සවි කරගන්න ඕන ෂෝට් නොවන විදියට. ඒ ගලවපු වෙලාවට ඉතින් ඔන්න ඔය විදියට හදාගෙන දැන් මේකත් මේ විදියට charge කරන්න අමාරුයි. ඒක නම් ඔටෝමැටිකලි charge වෙන්න පුළුවන්. මේක charge කරගත්තොත් එකක්. අපිට එකක් charge කරගත්තට පස්සේ සාමාන්‍යයෙන් ගොඩක් දුරට ඔක හදාගන්න පුළුවන් වෙයි. දැන් මේක විනාඩි 15ක් විතර වගේ මම ගහනවා. විනාඩි 15ක් විතර ගහලා ඉවර වෙලා ඔබට පෙන්නන්න. කෑල් ටික තමයි ගලවපු.
ඒක හරි පරිස්සමෙන් ගලව ගන්න ඕන. මේක ඇතුලේ තමයි ඔක්කොම ටික තියෙන්නේ බටේ වගේ තියෙන එකේ. තමයි සර්කිට් එකේ ඒව ෂෝට් නොවන විදියට ඔක්කොම හරියටම සෙට් කරන්න ඕන. ඒවයි සීල් තියෙන රබර් ඕරින් වගේ ඒවත් සෙට් කරලා නැත්නම් වතුර යන්න පුළුවන්. ඒ වගේ හරි අමාරුයි ෂෝට් සෙට් කරගන්න ඕන. දැන් මම එක දැන් රත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ charge වෙලා දැන් මේක දැන් මම ඔබට පෙන්වන්නම් මේක ගලවලා ඉවර වෙලා විනාඩි 15ක් විතර ගියා දැන්. ඔන්න බලන්න දැන් 36 තියෙනවා. ඒ කියන්නේ 36.4 බිඳුවක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේක charge වෙලා තියෙන්නේ. දැන් ඕක අපි දැන් මැනුවල් නේ charge කරගත්තේ. දැන් මැනුවල් charge කරලා අපිට දැන් එක බැටරියක් හරි charge එක තියෙනනේ. දැන් අපි ඕක ගහලා බලන්න ඕන. ඊට පස්සේ කනෙක්ට් කරලා බලමු මොකද්ද මූලික දේ තමයි ඕක. ඊට පස්සේ හිතා ගන්න පුළුවන් අපිට කොහෙද ෆෝල්ඩ් එක තියෙන්නේ කියලා සර්කිට් එක ෆෝල්ඩ් එක ගන්න ඒකත් මම හදන හැටි ඔබට කියලා දෙන්න. ඉස්සර වෙලා අපි බලමු. දැන් මේක charge කරගන්න එපා ඔක්කොම කරන්න. සමහරට මේක charge නුනට පස්සෙත් ඕක වෙන්න පුළුවන්. මේකේ තියෙන මේක තමයි විශේෂත්වය. මේක හරියටම ධන ඍණ සොකට් විදියටම ගහ ගන්නව සොකට් එක සමහරට එක සොකට් එක තියෙන ධන ඍණ දෙපැත්ත මාරුවල ගහන්නත් පුළුවන්. වදින විදියට තියෙන එක හන්ද හරියට මේ බැටරිය සොකට් එක ධන ඍණ ගහන්න. වෙන විදියට මේකේ ධන ඍණ මාක් කරලා තියෙනවා. මෙන්න කළු පාට එකේ ඒක ගන්නට ඒ විදියට කනෙක්ට් කර ගන්න ඕන. මේකේ බැටරිය කනෙක්ෂන් එක හරියට දුන්නට පස්සේ ඊට පස්සේ අපිට බැටරිය හොඳ ඒ කියන්නේ පවර් එකක් සාමාන්‍ය පවර් charge එකක් තියෙනවනේ ඊට පස්සේ අපිට charge කරගන්න පුළුවන්. ඊට පස්සේ charge කරලා බලන්න ඕන මොකද්ද fault එක කියලා. charge වෙනවා නම් අවුලක් නැහැ. ඉක්මනින් බහිනවා නම් බැටරිය ෂෝට් එකක් හරි බැටරිය charge එක අල්ලන්නේ නැති හරි එහෙමත් වෙන්නත් පුළුවන්. මේ ඉස්සෙල්ලා අපි fault එක මොකද්ද කියලා හඳුනා ගන්න එපා. මම මේ ටික ඔක්කොම කනෙක්ට් කරන්න. නිකන් එළියම තියලා අර සම්පූර්ණ කනෙක්ට් කරගන්න නැතුව එළිය තියලා ඉවරලා ඔන්න ඔය විදිහට normal එකේ කනෙක්ට් කරගන්නම් මේ විදිහට. අන්න බැටරියත් එක්ස්ට්‍රා එකත් මේකටම කනෙක්ට් කරගන්න. අපිට හරියට චෙක් කරගන්න බෑ ෆෝල්ඩ් එක. අපි ඔක්කොම කනෙක්ට් කරගත්තට පස්සේ නැත්නම් අපි බැටරිය විතර charge එකයි කියලා හිතලා ඉවරලා අතන on කරලා බලුවත් සමහරට ආයි හයි කර සවි කරාට පස්සේ ෆෝල්ඩ් එක ගන්න පුළුවන්. ඊට වඩා හොඳයි සවි කරන්න ඉස්සෙල්ලා ඔක්කොම එළිය තියලා ඉවරලා කනෙක්ෂන් එක දීලා චෙක් කරගන්න ඕන. දැන් ඊට පස්සේ අපිට ආයේ දෙවනුව ගලවන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් මම මේක හරියටම සොකට් එක කනෙක්ට් කර ගන්න ඕන. මොකද දන්නවා සොකට් එක එහෙම වුණොත් එහෙම වෙනස් වුණොත් එහෙම මේ සර්කිට් එකට බලපාන්න පුළුවන්. මේ රීචාර්ජබල් මේ ස්කූටර් ඉතින් ලංකාවේ ගොඩක් අඩුයි. ඒ වුණත් පිට රටවල තමයි දැන් ගොඩක් යූස් වෙන්නේ. ඒ වුණත් දැනගෙන තියාගත්තා නම් හොඳයි. ඉතින් පිට රට ඉන්න කෙනෙක්ට උනත් මේ වගේ දෙයක් ටෙක්නිකල් පැත්තේ කෙනෙක්ට උනත් වටින දෙයක්. මේ වගේ දෙයක් ඔබ දැකලා නැතුව ඇති. ගොඩක් දුරට ගොඩක් වටිනවා මේ වීඩියෝ එක ඔබට. මම මේක ඔක්කොම ටික ඔබට කියලා දෙන්නම්. සර්කිට් එකේ වුණත් ෆෝල්ඩ් එකක් ආවත් හොයාගන්න මොකද කියලා. දැන් අපි මේ ෆෝල්ඩ් එක ඉස්සෙල්ලා චෙක් කරගමු. පොඩ්ඩක් අමාරුයි මේ එළියේ තියාගෙන මේ ජොයින්ට් කනෙක්ෂන් ටික සොකට් කරගන්න. හරියට ෂෝට් නොවන විදියට සර්කිට් එක කනෙක්ට් කරගන්න ඕන. ගොඩක් දුරට මේකේ සොකට්
ටික එච්චර අමාරු වෙන්නේ නැහැ. සමහර සොකට් තියෙනවා මේ එකම සොකට් එකේ සොකට් දෙකක් විතර වදින ඒවාත් තියෙනවා. එහෙම වුණොත් ඒක පටලව ගන්න හොඳ නැහැ. ඒක හරියටම බලලා ඉවරලා කලර් කෝඩ් එකට ගන්නත් පුළුවන්. දැන් මම ඔන්නෝක කනෙක්ට් කරගත්ත ওই විදියට. දැන් මම ඔන් කරලා බලන්න පෝල් එක. අන්න දැන් අවුලන්නේ නැහැ. බැටරි කට්ට ටිකක් පෙන්නනවා. දැන් charge එක අල්ලලා තියෙන්නේ ඒක. දැක්ක? දැන් alarm එක වදින්නේ නැහැ. දැන් මම ඕක හරියටම ඔබට මේක සම්පූර්ණ කනෙක්ෂන් එක හරියටම සෙට් කරලා ඉවරලා ඔබට ඔන් කරලා බලමු. දැන් අපේ ෆෝල්ඩ් එක නැහැ. කියන්නේ මරක alarm එක වදින්නේ නැති හන්ද දැන් ඉතින් හරියටම කරගන්න පුළුවන්. ඒක තමයි ෆෝල්ඩ් එක තිබිලා තියෙන්නේ. දැන් මේක ඔබට මේ සවි කරගෙන හැටිත් ඔබට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදියට තමයි මේක සවි කරන්නේ. ඒ කියන්නේ තිබිලා තියෙන්නේ ගොඩක් දුරට බැටරිය charge වෙලා නැති හන්ද තමයි බැටරිය අන්තිමට බැස්සහම බැටරිය charge කරගන්න ටිකක් අමාරු තත්ත්වයක් තියෙන මේකේ. ඒකට ඉතින් අපි කරගන්න වෙන්නේ දැන් අන්න අර විදියට මැනුවල් ටිකක් charge කරලා ඊට පස්සේ තමයි charge කරගන්න පුළුවන්. එහෙම බලලා ඊට පස්සේ charge වෙනවා නම් බයිසිකලේ යූස් කරන්න පුළුවන් නම් එහෙමනම් බැටරිය අවුලක් වෙන්නේ නැහැ. නැත්තම් බැටරිය ඉක්මනින් බහිනවා නම් එහෙම වෙනවා නම් ඉතින් බැටරිය මාරු කරන්න වෙනවා. දැන් ওই ෆෝල්ඩ් එක සමහර විට මේ සර්කිට් එකනොත් එන්න පුළුවන්. දැන් මේක මම අනුමාන කරන සර්කිට් එකෙන් එන්න විදියක් නැහැ. හරියටම ඉතින් ඔක්කොම කම්ප්ලීට්ම charge කරලාම බලන්න ඕනේ. කම්ප්ලීට් වුණාට පස්සේ charge වෙලා ඉවර වෙනවද කියලා. charge වෙලා ඉවර වුණාට පස්සේ ඩිස්ප්ලේ එකෙන් පෙන්නනවා charge එක charge වෙලා ඉවරයි කියලා. ඒ ටික සම්පූර්ණ කාර්යය වෙන්නද කියලා බලන්න පුළුවන්. මේ දැන් මම මේක කනෙක්ට් කරලා ඉවර වෙලා එහෙම charge කරගනවා. දැන් මේ යන්න වුණත් ඒ ප්‍රමාණ තියෙනවා. පොඩි එක තියෙනවා, දිග එක තියෙනවා. ඒ දිග යන තියෙන තැන් වලට කොට ඒවා දැන් කොට අනේ සෙට් වුණාට ඒ කියන්නේ කොට පොඩි යන තිවිච්ච තැන් වලට දිග යන්නේ දැම්මොත් එහෙම සර්කිට් එක ටච් වෙලා හරි ඒව ෂෝට් වෙන්න පුළුවන්. ඒක හන්ද පොඩ්ඩක් අවදානම් මේක. ඒක ගලවනකොට වුණත්, සවි කරනකොට වුණත් හරියටම ඒ කියන්නේ ඒ තිවිච්ච විදියටම සවි කරගන්න. මේ ගොඩක් එන්නේ අර ඇලන්කි මල් එක වගේ තියෙන ස්ක්‍රූ එකක් දෙනවා. ඇලන්කි ස්ක්‍රූ එකක් දෙනවා. කන්ද ඒව ගානට වෙන ටික සෙට් කරගන්න ඕන මේ විදියට. මේක ගලවන්න තමයි ටිකක් අමාරු. ගැලුවත් ගලවන්න ලේසි. ඉතින් ගලවගෙන යන්න පුළුවන්. ඊට පස්සේ සවි කරනකොට සමහර වෙලාවට එන වැඩි වෙන්න පුළුවන්, කැලි වැඩි වෙන්න පුළුවන්, එහෙම වෙන්න පුළුවන්. ඒක හන්ද හරි කල්පනාවෙන් ගලව ගන්න ඕනේ. අනිත් එක තමයි මේකේ මේ සම්පූර්ණ ගලවන්න වෙන බැටරියට වෙනම කනෙක්ෂන් එකක් දීලා charge කරගන්න ඕන. අර වගේ මැනුවල් මේ නැතු ඉතින් මැනුවල් වෙන දෙන්න විදියක් නැහැ. සර්කිට් එක මෙතනින් වෙන් කරගන්න ඕනවා. ගලවගෙන තමයි මේ හරියට කනෙක්ට් කරගන්නවන්නේ. ඒක හන්ද මේක මේ ඔබ ගලවනකොට අනිවාර්යෙන් ප්‍රධානම දේ තමයි ඒ තිබිච්ච විදිය හරියටම මේ මතක තියාගන්න. දැන් මම ඔන්න ওই බට්ටේ ඇතුලේ තමයි මේ ඔක්කොම ටික තියෙන්නේ. දැන් ඕකට සර්කිට් එක දාලා මෙතනත් මේ ඇලන්කි ඇන සෙට් එකක් තියෙනවා. ඒ ඇන තව් වලට අරක ගානට සෙට් වෙන විදියට සෙට් කරගන්න ඕනේ. මේ පැත්තම හරියට දාන්න ඕන. මේ පැත්ත වෙනස් වුණොත් එහෙම ඕක ඊපස්සේ මේ ඇන ටික ඔක්කොම වැටෙන්නේ නැහැ. අනිත් එක්ස්ට්‍රා බැටරියේ charging port එක ගන්නට එළියට සෙට් වෙන විදියට තියාගන්නත් ඕන. ඔන්න ඔය විදියට තමයි ඇනතව් ටික. නැත්තම් ඕක අනිත් පැත්ත හයි කරොත් එහෙම සමහරට ඇනතව් සෙට් වෙන්නේ කීපයයි. ඊපස්සේ සොකට් එක සෙට් වෙන්නේ නැහැ. ඊපස්සේ ඇතුලෙන් අර වයර් ගෑවෙන්නේ නැති වෙන ගණනට ගන්න ඕන. දැන් ඔතන ඇන දානකොට ඇන කොට ඒවා දිගේවත් තියෙනවා. ඒක හරියට බලලා ඉවර වෙලා
ඒ ඇන ටික දාගන්න මං දැන් කම්ප්ලීට් කරා. දැන් ඔන්න ඔක්කොම සවි කරලා කම්ප්ලීට් කරා. දැන් ඕක ඔන් කරන්න මං බන්ධන ඔන් කරාට පස්සේ දැන් අර ෆෝල්ඩ් එක නෑ මොකුත් නෑ. දැන් චාර්ජ් කරන්න පුළුවන්. දැන් මේ ඔන්න එක කරනවා ලයිට් එක වැඩ කරනවා. ඒ වගේම තමයි දැන් මේක බයිසිකලේ පදින්නත් පුළුවන්. බලන්න ලයිට් එක වැඩ කරනවා කියන්නේ ඒකේ ලයිට් එක චාර්ජ් එක ගහුවට පස්සෙත් ඔය ලයිට් එක වැඩ කරනවා. ඔන්න දැන් කම්ප්ලීට් කරගත්තා. දැන් ඔය බයික් එක වැඩ කරනවා ස්ටේටර් ඇල්ලුවාට පස්සේ. බලන්න දැන් මේ වීල් එකේ සද්ද එනවා නම් බෙයාරින් ඔබට බෙයාරිමක් තියෙන මාරු කර ගන්නත් පුළුවන්. ඒක මාරු කරන්න හැටි මම ඉදිරියේදී කියන්න. දැන් මේකේ ස්පීඩ් එක උනත් ඔබට අය බලන්න දැන් මම මේක කරනකොට ඔන් කරපු ගමන් යනවා ස්පීඩ් එක මෙතන පෙන්නනවා යන ස්පීඩ් එක. දැන් ඕක අන්න චාර්ජර් එකට මම ගහලත් පෙන්නන්න ඔබට. චාර්ජරයට ගැහුවට පස්සේ මේකේ අතු පාට ලයිට් එක පත් වෙනවා. ඉස්සර පත් උනේ නැහැ මුලදී චාර්ජ් උනේත් නැහැ. ඒ කියන්නේ දැන් ගැලවුවාම කොළ පාටවත් වෙනවා. චාර්ජර් ගැහුවාම අතු පාටපත් වෙනවා. ඊට පස්සේ චාර්ජර් ඉවර වුණාට පස්සේ කොළ පාටපත් වෙනවද කියලා බලන්න. ඔය දැක්ක චාර්ජ් වෙනවා 149ක් චාර්ජ් එක තියෙනවා. ඒකට 100% කම්ප්ලීට් වුණාට පස්සේ කොළ පාට බල්බේපත් වෙනවදත් කියලා බලන්න ඕන. ඒකත් නැත්තම් ඕවර් චාර්ජ් වෙන්න පුළුවන්. එතකොට සර්කිට් එක ෆෝල්ඩ් එකක් වෙන්න පුළුවන්. මේක චාර්ජ් වෙන්නේ නැති කේස් එක තිබුණේ අන්න අරකින් තමයි බැටරිය චාර්ජ් වෙන්නේ නැහැ. බැටරි දෙකම. බැටරි දෙක චාර්ජ් වෙච්ච නැතිනම් තමයි අය ෆෝල්ඩ් එක ඇවිල්ලා තියෙනවා. දැන් මේ චාර්ජර් එක ගහුවාම දෙපැත්තේ ලයිට් එකක් පත් වෙනවා. ඔන්න 151ක් වුණා. ඒ වගේ මේ ෆුල් චාර්ජ් කරගෙන පාවිච්චි කරන්න ගන්න පුළුවන්. දැන් ඔගේ ෆෝල්ඩ් එක තිබුණේ බැටරි චාර්ජ් වෙච්ච නැති හින්දා. දැන් ඉතින් අද ඔබ ඉගෙන ගත්ත මේ වගේ රීචාර්ජබල් ස්කූටර් එකක් ගලවලා ඉවර වෙලා කොහොමද මේ වගේ ෆෝල්ඩ් එකක් ආවතින් හදාගන්න කියලා ඉදිරියේදී මම කියලා දෙන්න. තව සර්කිට් එක රිපෙයාර් කරන්න හැටි, බෙයාරින් ඕකේ තියෙනවා රෝද ඉස්සරහා බෙයාරින් මාරු කරන්න හැටි ඔක්කොම කියලා දෙන්න. ඉතින් අද ඔබ මේ පිළිබඳව වටිනා දෙයක් දැනගන්න නැති මේ වගේ වීඩියෝ එකක් ඔබට බලන්න හම්බ වෙන කෙනෙක් නෑ. සමහරට ප්‍රථම වීඩියෝ එක වෙන්නත් පුළුවන්. මේක ඔබට දැනගෙන පිණිසයි මම මේ රිපෙයාර් එක කරන ගමන් වීඩියෝ එක කරලා දැම්මේ. එහෙමනම් ඉතින් අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිත් එක තමයි ඔබ මගේ channel එකේ මේ වීඩියෝ එක බලන ප්‍රථම අවස්ථාව නම් channel එකේ ගොඩාක් ඔබට අවශ්‍ය කරන හැම දෙයකින්ම වීඩියෝස් තියෙන ඔබට ගිහිල්ලා මේකේ වීඩියෝ නරඹන්න පුළුවන්. එහමනම් ඔබ මේ channel එකට අලුත් කෙනෙක් නම් ප්‍රථමයෙන්ම ඔබ කරන්න තියෙන්නේ මෙන්න මේ වීඩියෝ එකට පහළින් තියෙන subscribe button එක ක්ලික් කරලා bell icon එක ක්ලික් කරලා all ක්ලික් කරලා වීඩියෝ එකට like එකක් දීලා මෙතන comment box එකේ ඔබට වීඩියෝ එක ගැන අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන්. එහෙමනම් ඉතින් ඉදිරියේදීත් මෙවන් වූ ආදර්ශමත් වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු අදට ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට සුබ දවසක්. ආයුබෝවන්. චතුර SLMT